මාස 5ක්. මේ පුංචි කාලය ඇතුළත අපි කොහොමද මේ වගේ ලොකු එක්සෑම් එකක් කරන්නේ? ඒ වගේම තියරි නෝට්ස් කම්ප්ලීට් නැහැ. සිලබස් කවර් නැහැ. පාස් පේපර්ස් ලියලා නැහැ. වෙලාවට පේපර් එකට උත්තර ලියන්න බෑ. මේ වගේ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර ගන්න තමයි මම අද මේ වීඩියෝ එක අරන් ආවේ. Hello everyone and welcome back to Nema's Diary. ඔගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මං අද හදන්නේ මාස 5න් A level කොහොමද හරියට ගොඩ දාගන්නේ කියලා. ඉතින් මාස 5න් A level කියද්දී ඔයාලා අවධානය යොමු කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි ඔයගොල්ලන්ට දැන් ඉතිරිලා තියෙන කාලය පිළිබඳ. ඒ කියන්නේ time එක. මාස 5ක් කියන්නේ පුංචි කාලයක්. ඉතින් මේ පුංචි කාලය ඇතුළත ඔයාලා හදන්නේ ඔයාලගේ ජීවිතයේ වැදගත්ම කඩයිමක් සාර්ථකව මුහුණ පාලා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න. ඉතින් මම යූස් කරපු ටිප්ස් වගේම මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන ටිප්ස් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයාලගේ ජීවිතයේ වැදගත්ම කඩයිමට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔයත් මේ පාර A level ලියන්න ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ ගාව මේ වෙනකොට තියෙන්න ඕනේ ඔයාලා පිළිබඳව ආත්ම විශ්වාසය. ඒ වගේම තමයි කැපවීමක් සහ උනන්දුව. ඉතින් ඔයගොල්ලෝ ඔයාලගේ එක්සෑම් එකට හරියට කැප වෙලා මහන්සි වෙලා වැඩ කරොත් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න. 2025 A level එක්සෑම් එක තියෙන්නේ කවද්ද? ඉතින් 2025ට අදාළව මේ පාර ඔයගොල්ලන්ට A level එක්සෑම් එක තියෙන්නේ ඔක්තෝබර් මාසයේ කියන්න ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇති. ඉතින් ඔයගොල්ලන්ට හරියට මෙතනලා තියෙන්නේ තව මාස 5ක් කියන පුංචි කාලයක්. ඉතින් අපි බලමු කොහොමද මේ කාලය හරියට මැනේජ් කරලා ඔයාලගේ සබ්ජෙක්ට් වලට හොඳ රිසල්ට් එකක් ගන්න. ඉතින් මේ හොඳ රිසල්ට් එකක් ගන්න කියද්දී ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ ඔයාලා කරන සබ්ජෙක්ට් එකට තියෙන වැලියු එක. ඉතින් ආර්ට්ස් කරන ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි A B C මේ තුනම තිබිලත් කැම්පස් යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඉතින් ඇත්තටම ඔව්. C එකක් ගත්තත් ඔයගොල්ලන්ට කැම්පස් යන්න තියෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ ඔයාලා කරන සබ්ජෙක්ට් එකට තියෙන වැලියු එක. ඉතින් මම උදාහරණයක් විදිහට ගන්නම්. ඔයාලා හිතන්න ආර්ට් ස්ට්‍රීම් එකේ ලැන්ග්වේජස් වල ඔයාලා ලැන්ග්වේජ් එකක් කරනවා නම් ඔයගොල්ලන්ට ඒ ලැන්ග්වේජ් එකට C පාස් එකක් ගන්න පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට කැම්පස් යන්න පුළුවන්. A level exam එකේදී වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ මොනවටද? ඉතින් පළවෙනි දේ තමයි A level examination එකේදී ඔයාලා කරන සබ්ජෙක්ට් තුනටම එක වගේ මහන්සි වෙන්න ඕනේ. ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එක විතරක් ලොකු බරක් දීලා වැඩ කරන්න එපා. ඔයාලා කරන සබ්ජෙක්ට් තුනටම එක වගේ මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. සිලබස් එක කවර් වෙලාද? තියරි නෝට්ස් කොහොමද කම්ප්ලීට් කරගන්නේ? දෙවෙනි එක තමයි මේ වෙනකොට සබ්ජෙක්ට් තුනටම අදාළ තියරි නෝට්ස් ටික කම්ප්ලීට් කරගෙන තියෙන්නේ. ඉතින් තියරි නෝට්ස් කම්ප්ලීට් කරගන්න කියද්දී සමහර අයට තියරි නෝට්ස් ටික කම්ප්ලීට් වෙලා නැතුව ඇති. ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එක හරියට කවර් වෙලා නැතු වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේක කවර් කරගන්න පුළුවන් ටිප් එකක් මම කියලා දෙන්නම්. ඉතින් පළවෙනි දේ තමයි ඔයගොල්ලන්ට පුළුවන් පාස් පේපර්ස් කරන්න. ඉතින් මේ පාස් පේපර්ස් කරද්දී අවුරුදු 10ක විතර පාස් පේපර්ස් කරන්න. ඒකෙදි ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ඔයගොල්ලන්ට කවර් වෙලා නැති තියරි කොටස් මොනවද කියලා. ඒවා ප්‍රශ්නත් එක්ක උත්තරත් එක්කම තියෙන නිසා ඔයගොල්ලන්ට ඔයාලගේ නෝට්ස් ටික එතනින් ඒ අනුව කම්ප්ලීට් කරගන්න පුළුවන්. මොඩල් පේපර්ස් ලිවීම. තුන්වෙනි එක තමයි මොඩල් පේපර්ස් කරන එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න. ටයිමින් හදාගන්නේ කොහොමද? ඉතින් පාස් පේපර්ස් වගේම මොඩල් පේපර්ස් ලියද්දී ඔයාලා වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ වෙලාවට ලියන එක. ඉතින් මේ කාල සීමාව, ඒ කියන්නේ මේ මාස 5ක් කියන පුංචි කාල සීමාවෙදී ඔයගොල්ලෝ හරියට ඔයාගේ ටයිමින් එක හදා ගන්න ඕනේ. ඒක මුලින් ඉඳන්ම කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි ඔයගොල්ලන්ට බැරි වෙලා නම් මේ වෙනකොට ටයිම් එකකට පේපර් එකක් ලියන්න. ඉතින් මේ මාස 5 ඔයගොල්ලන්ට හොඳටම පුළුවන් ටයිමින් එකට ඔයගොල්ලන්ට පේපර්ස් ලියලා පුරුදු වෙන්න. ඉතින් ඒකෙදි MCQ පේපර් එකට පැය 2යි පැය 3යි ඒ අදාළ විදිහට පැය තියලා ඔයගොල්ලෝ පේපර්ස් ලියන්න ගන්න. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍ර ලියද්දී ටයිම් එකට ලියන්න. ඒ අනුව
හිතන්න එක පේපර් එක ඔයාලට ප්‍රශ්න 5ක් ලියන්න තියනවා කියලා. ඉතින් ඔයාලට තියෙන කාලේ අනුව ප්‍රශ්න 5ට කාලය බෙදා ගන්න. ඉතින් ඒ විදිහට දිගටම පේපර්ස් කරන්න. එතකොට පුළුවන් ඕගොල්ලන්ට හරියටම ටයිමින් එකට ඕගොල්ලන්ට පේපර්ස් ලියන්න. කලින් කිසිම වැඩක් නොකර මාස 5න් A level ගොඩ යන්න පුළුවන්ද? ඉතින් ඔයා මීට කලින් කිසිම වැඩක් කරන්නේ නැතුව මේ මාස 5ේදී A level exam එක ගොඩ දාගන්න හිතනවා නම් ඔයගොල්ලන්ට මම පොඩි ටිප් එකක් කියන්නම්. හැබැයි මේක මුළු සිලබස් එකම නම් කවර් කරගන්න බැරි වෙයි. යම් තාක් දුරකට හරි ඔයාගේ එක්සෑම් එක හරියට කරගන්න මේ ටිප් එක අනුගමනය කරොත් ඔයාලට පුළුවන් වෙයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ටයිම් එකක් තියලා වැඩ කරන්න. ඒ කියන්නේ පැයක් වෙන්න පුළුවන්, පැය දෙකක් වෙන්න පුළුවන්. මේ විදිහට ඔයාලට තියෙන ස්ටොප් වොච් එකක් හරි එහෙම නැත්නම් වෙලාව තියලා හරි ඒ වෙලාවට අනුව පාඩම් කරන එක. ඒ කියන්නේ ටයිමින් එකට වැඩ කරන එක. ඉතින් මුලින්ම පැය භාගකින් පැයකින් වගේ පටන් ගන්න. ඊට පස්සේ දවසට පැය 5ක්, පැය 6ක්, පැය 7ක් මේ විදිහට ඔයාලට පුළුවන් ටයිම් එක ඉන්ක්‍රීස් කරගන්න ගමන් ඔයාගේ සිලබස් එක කවර් කරගන්න. ඉතින් මේ කාලෙදී ඔයා ගැන තියෙන විශ්වාසය, ඒ කියන්නේ ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයා බලාපොරොත්තු වෙන විදිහම රිසල්ට් එකට යන්න. එහෙනම් 2025 A level කරන නංගිලා මල්ලා හැමෝටම හොඳ රිසල්ට් එකක් ගන්න ලැබේවා කියලා මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝයක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.